හරි. දැන් කතා කරන්නේ 2024 O level කුලක ප්‍රශ්නය. ඒකේ තියෙන්නේ එක්තරා වෙළඳසැලකට පැමිණි පාරිභෝගිකයන් 100 දෙනෙකු පිරිවෙන තොරතුරු සහිත සම්පූර්ණ වෙන්රූපයක් මෙහි දැක්වේ කියලා. එතකොට ඒකේ තියෙනවා මාළු මෙයට ගත් අය, බිත්තර මෙයට ගත් අය, පරිප්පු මෙයට ගත් අය කියලා අඳුරු කුලකයකින් දක්වලා තියෙනවා. ඒකේ පාරිභෝගිකයන් 14 දෙනෙක් මාළු හෝ පරිප්පු හෝ බිත්තර හෝ මිලට නොගත්තා කියලා තියෙනවා. මේ හෝ කියලා සම්බන්ධ වෙනවා කියන්නේ ඒකෙන් කියන්නේ මේලය. ඒ කියන්නේ තුනේම එකතුව. ඒ කියන්නේ මේ විදිහට මේ බිත්තර මිලට ගත්තා කියලා තියෙනවා. ඊට පස්සේ මේකේ මේ විදිහට පරිප්පු මිලට ගත්තා අය. ඊට පස්සේ මේ විදිහට මාළු මිලට ගත්තා අය. ඔය මෙන්න මේ තුනේම එකතුව. මෙන්න මේ තුනේම එකතුව මෙන්න මේ සම්පූර්ණ කොටස තමයි ඔය හෝ කියලා දාලා සම්බන්ධ වෙලා තියෙන්නේ. ඊට පස්සේ එහෙම මුලට නොගත්ත කියන්න තියෙන්නේ. ඒ කියන්නේ මේ තියෙන මිලදී මේ අර සම්පූර්ණ රවුමෙන් තියෙන මිලට ගත්ත කට්ටිය. මිලදී නොගත්ත කියන්නේ මෙන්න මේ ඒකෙන් පිටත තියෙන කට්ටිය තමයි මිලදී නොගත්ත කියන්නේ. ඒකට මේ සම්පූර්ණ කට්ටිය අපිට දීලා තියෙන්නේ 100යි කියලානේ. මිලදී නොගත්ත කියන්නේ මේ කට්ටිය 14. එතකොට මේ කට්ටිය එනවා 86ක් වෙන්න ඕන. හරි. ඊට පස්සේ කියන්නේ පාරිභෝගිකයෝ 60 දෙනෙක් පරිප්පු මෙයට ගත්තා. එතකොට පරිප්පු කියන්නේ මේ අඳුරු කරපු එකනේ. ඒක එහෙනම් 60යි කියලා දාගමු. මේක 60යි. ඊට පස්සේ ඊළඟට කියනවා දියතියෝ පිටපත් කරගෙන තොරතුරු ඇතුළත් කරන්න. ඊට පස්සේ කියන්නේ මාළු බිත්තර සහ පරිප්පු යන භාණ්ඩ වර්ග තුනෙන් එක් වර්ගයක් පමණක් මෙයටගත් පාරිභෝගිකයන් සංඛ්‍යාව කීයද? එතකොට මාළු බිත්තර සහ පරිප්පු මේ වලින් මොකක් හරි එකක් මිලට ගත්ත කට්ටිය. එතකොට මේක මම විස්තර කරොත් මේ තියෙන්නේ මේ මෙන්න මෙතන මේ පෙන්වන කොටස තියෙන්නේ බිත්තර පමණක් මිලට ගත්ත කට්ටිය. මේකේ තියෙන්නේ මේ සම්පූර්ණ මෙන්න මෙහෙම තියෙන රවුම ගත්තොත් බිත්තර මිලට ගත්ත කට්ටිය. මේ අඳුර වෙලා නැති මේ කොටස බිත්තර පමණක්. මේ පරිප්පු මිලට ගත්ත කට්ටියනේ. එතකොට මේ දෙකටම පොදු වෙලා තියෙන්නේ මේ බිත්තරයි පරිප්පුයිනේ. එතකොට බිත්තරයි පරිප්පුයි. එතකොට මේ තියෙන්නේ මෙන්න මෙහෙම වෙන්නේ බිත්තරයි පරිප්පුයි විතරක් පමණක්. ඊට පස්සේ මේ තියෙන්නේ බිත්තරයි පරිප්පුයි මාළුයි තුනම. එතකොට මේ තියෙන්නේ බිත්තර අයිති නෑ. මේ තියෙන්නේ පරිප්පුයි මාළුයි කියන කට්ටිය. මේ තියෙන්නේ පරිප්පුයි මාළුයි විතරක් කියන කට්ටිය. එතකොට අහන්නේ මේ වර්ග තුනෙන් එකක් පමණක් මිලටගත් පාරිභෝගිකයන් සංඛ්‍යාව. එතකොට දැන් මේ තියෙන්නේ බිත්තර පමණක්. මේ තියෙන්නේ මාළු පමණක්. එතකොට පරිප්පු පමණක් කියලා ගන්න නෑනේ. පරිප්පු අර පොදුවේ තියෙන විදිහට තමයි තියෙන්නේ. එතකොට දැන් මේ කොටස ඇවිල්ලා 86ක් නේ. මේක අයින් වුණාට පස්සේ මේ කොටස 86ක්. හරිද? එතකොට මම පෙන්නුවොත් 100න් 14 අයින් වුණාට පස්සේ 86යි. ඊට පස්සේ මෙන්න මේ කොටස ඇවිල්ලා පරිප්පුනේ. එතකොට ඒක අඩු වුණාට පස්සේ 26යි. එතකොට ඒ ලැබෙන්නේ මෙන්න මේ කොටස. මෙන්න මේ කොටස් දෙක. එතකොට මේ තියෙන බිත්තර පමණක් මාළු පමණක් පරිප්පු පමණක් කියලා ගන්න හැන එක් වර්ගයක් කියන්නේ මේ එක් වර්ගයක් විතරක් තියෙන කට්ටිය තමයි ඒක අඩු කරාම ලැබෙන්නේ. එහෙනම් පළවෙනි එකට උත්තරේ හරි. ඊට පස්සේ අහනවා මෙම භාණ්ඩ වර්ග තුනම මෙයටගත් පාරිභෝගිකයන් සංඛ්‍යාව. ඒ කියන්නේ මෙන්න මේක. මේ බිත්තර අයිති පරිප්පුත් තියෙනවා. එතකොට මේ පරිප්පු එක ඇතුලෙන් තියෙන්නේ ඊතර මාළු. මේ මාළු එක. එතකොට තුනම මෙයටගත් කට්ටිය කියන්නේ මේ මැද තියෙන එක. තුනම මෙයටගත් පාරිභෝගිකයන් සංඛ්‍යාව මෙම භාණ්ඩ වර්ග දෙකක් පමණක් මෙයටගත් පාරිභෝගිකයන් සංඛ්‍යාවට සමාන වෙනවා. පාරිභෝගිකයන් මේ මොකක් හරි දෙකක්. ඒ කියන්නේ මේ තියෙන්නේ මේ දෙකක් හොඳට බලන්න දෙකක් පමණක්. දෙකක් මෙලට ගත්තු කිව්වනම් අවුලක් නැහැ. දෙකක් පමණක් කිව්වොත් දැන් දෙකක් මෙලට ගත්ත කට්ටිය නම් මේ විතරයි
පරිප්පුයි කියලා. මෙන්න මේක ගන්න තිබුණා. දෙකක් මිලට ගත්ත කට්ටිය කිව්වහම මාළුයි පරිප්පුයි කියලා මෙහෙම ගන්න තිබුණා. දෙකක් පමණක් නම් මේකට බිත්තර තියෙනවා. මේකට පරිප්පු තියෙනවා. එතකොට මේ බිත්තරයි පරිප්පුයි විතරයි. එතකොට මෙන්න මේ මම මේ පෙන්වන කොටස තමයි අයිති වෙන්නේ දෙකක් පමණක් කිව්වහම. එතකොට මේ මාළු තියෙනවා. දැන් පරිප්පු තියෙනවා. එතකොට මෙන්න මේ කොටස. දැන් මේකත් ගත්තනම් මේ දෙකක් කියලා ගත්තනම් දෙකක් පමණක් කියලා ගන්න හින්දා මේක විතරක් ගන්නවා. දෙකක් කියලා ගත්තනම් මෙන්න මේකත් අයිති වෙන්න තිබුණා. හැබැයි දෙකක් පමණක් නම් දැන් මේකට ගත්තොත් මේ පරිප්පුයි ඊට පස්සේ මාළුයි අයිති වෙනවා. එතකොට මේකට මාළුව අයිති වෙනවා. ඊට පස්සේ මෙතනට බිත්තරත් අයිති වෙනවා. එතකොට පරිප්පු කොහොමද තියෙනවනේ. එතකොට මේක දෙකක් පමණක් කිව්වොත් බෑ තුනක්ම අයිති වෙන හින්දා. දෙකක් පමණක් කිව්වොත් මේකට මාළුව අයිති වෙනවා. පරිප්පු අයිති වෙනවා. බිත්තර සීමාව මෙතනින් ඉවරයිනේ. එතකොට මෙතන මාළුයි පරිප්පුයි විතරයි. මෙතනත් ඒ වගේ මාළු සීමාව මෙතනින් ඉවරයිනේ. ඒක නිසා මෙතනට බිත්තර එනවා. බිත්තර මෙතන මේ මාළු සීමාව ඉවරන හින්දා බිත්තර කියන එක කොහොමද වෙනවා. පරිප්පු තියෙන හින්දා මෙන්න මේ දෙක. මෙන්න මේකයි තමයි ඔය දෙකක් පමණක් කියලා එන එකට එන්නේ. ඊට පස්සේ ඒක සමාන වෙන්නේ ඒ දෙකක් පමණක් මේකටගත් පාරිභෝගික සංඛ්‍යාව සමාන වෙන්නේ 3 මීටර ගත්ත කට්ටියට. ඒ කියන්නේ මෙන්න මේකයි සමාන වෙන්නේ මෙන්න මේ 3 මීටර ගත්ත කට්ටිය. එතකොට මේ සම්පූර්ණ එක ගැන තමයි මේ කතා කරන්නේ. මේ පරිප්පු මීටර ගත්ත කට්ටිය ගැන තමයි මේ කතා වෙන්නේ කියන එක පැහැදිලි වෙන්න ඕනේ. එහෙනම් ඒක 60යි. එතකොට මෙන්න මේ වටේ තියෙන මෙන්න මේක ගත්තොත් මේ රවුම ගත්තොත් මේ වටේ තියෙන දෙකේ මේ කියන්නේ මෙන්න මේකයි මෙන්න මේකේ දෙක ගත්තොත් ඒක මේකට සමාන වෙනවා. ඒ කියන්නේ මේ දෙකට මේක සමාන වෙනවා. මේ සම්පූර්ණ එකම 60ක් නම් මේ දෙකේම එකතුව 30යි මේකත් 30යි වුණොත් එහෙම වෙනව නේද? මෙන්න මේ දෙක තනි එකක් කියලා ගත්තොත් මේ වටේ තියෙන දෙක තනි එකක් කියලා ගත්තොත් ඒක මේකට සමාන වෙනවා. කියන්නේ 60 කියන එක දෙකට බෙදෙන්න ඕනේ කියන එක තේරෙනව නේද? එහෙනම් මේක 30යි. හරිද? මේක 30යි. මේ දෙකේ එකතුව වටේ තියෙන දෙකේ එකතුව 30යි. එතකොට අහන්නේ 3 මීටරක් පාරිභෝගික සංඛ්‍යාව. ඉතින් මේ තියෙන්නේ පරිප්පුයි බිත්තරයි මාළුයි 3 මීටරක් සංඛ්‍යාව. එතකොට දෙකට උත්තරේ 30යි. ඊට පස්සේ අහන්නේ බිත්තර හා පරිප්පු පමණක් මීටරක් පාරිභෝගික සංඛ්‍යාව. බිත්තර හා පරිප්පු පමණක්. මේ තියෙන්නේ බිත්තරයි පරිප්පුයි පමණක්. මේක ගත්තොත් මාළුත් අයිති වෙනවා. මාළු සීමාව මෙතනින් ඉවරින්ද බිත්තර හා පරිප්පු පමණක් මීටර ගත්ත සංඛ්‍යාව මාළු හා පරිප්පු පමණක් මීටර ගත්ත. ඒ කියන්නේ මාළුයි පරිප්පු බිත්තර සීමාව මෙතනින් ඉවරින්ද මාළුයි පරිප්පුයි කියන්නේ මෙන්න මේ කොටස. එතකොට මාළු හා පරිප්පු පමණක් මීටර ගත්ත පාරිභෝගික සංඛ්‍යාවෙන් දෙගුණයක් වෙනවා. කියන්නේ මේකේ සංඛ්‍යා මේක වගේ මේක දෙගුණයක් වෙනවා. එතකොට මේ වටේ තියෙන දෙකේ එකතුව 30ක් කියලා හොයාගත්තා නම් මේක දෙගුණයක් වෙනවනේ. එහෙනම් 30න් 3න් 2ක් කියන්නේ මේක 20යි. මෙන්න මේ සංඛ්‍යාව හොඳට කියවලා බලන්න. බිත්තරයි පරිප්පුයි ගත්ත එක බිත්තරයි පමණක් ගත්ත එක බිත්තරයි පරිප්පුයි එක මාළුයි පරිප්පුයි පමණක් එක වගේ දෙගුණයක්. කියන්නේ මේක 3න් 2ක් 20යි මේක 10යි කියලා ලැබෙනවා. අපෙන් අහන්නේ බිත්තර හා පරිප්පු. ඒ කියන්නේ මේක. එහෙනම් 3ට උත්තරේ බිත්තර හා පරිප්පුනේ. එතකොට බිත්තර හා පරිප්පු පමණක් කියලා තමයි කලින් තිබුණේ. හැබැයි දැන් මෙතන කියන්නේ බිත්තර හා පරිප්පු. ඒ කියන්නේ බිත්තර හා පරිප්පු පමණක් කිව්වොත් මේක. හැබැයි බිත්තර හා පරිප්පු කිව්වම මේ බිත්තර කොටස පරිප්පු කොටස. එතකොට මෙන්න මේ කොටස. පමණක් කිව්වනම් මේකෙන්නේ. බිත්තර හා පරිප්පු කිව්වම මොන උතර පැටලෙන්න පුළුවන්. බිත්තර හා පරිප්පු කිව්වම බිත්තර සීමාව මාළු පරිප්පු සීමාව. පරිප්පු කියන්නේ මේ රවුමනේ. එතකොට පමණක් කිව්වහම මේක විතරයි. අපිට ඒකට මාළු අදාළ වෙනවද නැද්ද කියන එක අදාළ නැහැ. පමණක් කිව්වොත් මේක. බිත්තර හා පරිප්පු කිව්වොත් මෙන්න මේ රවුම. එතකොට 20යි 30යි 50යි 3ට උත්තරේ.
අර පමණක් කිව්වොත් මාළු අදාළ වෙන්න බෑ. පමණක් නැතුව නිකම්ම බිත්තර හා පරිප්පු කිව්වොත් මාළු කියන එක තිබුණත් එකයි නැතත් එකයි කියලා අපි මාළු කියන එක අදාළ වෙන්නේ නැහැ. බිත්තරයි පරිප්පුයි කියන ඒකෙන් වට වෙන කොටස ගන්නවා. ඊට පස්සේ 4 මාළු මිලටගත් පාරිභෝගිකයන් සංඛ්‍යාව 52යිලු. ඒ කියන්නේ මාළු ගත්ත කට්ටිය 52යිලු. හරි. බිත්තර පමණක් මිලටගත් පාරිභෝගිකයන් සංඛ්‍යාව. එතකොට මේක 52යි නම් මෙන්න මේ රවුම 52යි නම් මේක 30යි 10යි 40යි එහෙනම් මේක 12යි. එතකොට බිත්තර පමණක් කියන්නේ මෙන්න මේකනේ. එහෙනම් ඕක එකතු මේ අඩු කරලා ගන්න. මෙතන 20යි 30යි 50යි 50යි 10යි 60යි 60යි 12යි 72යි 72යි 14යි 86යි. එහෙනම් මේ සම්පූර්ණ ටික 86 නම් ඉතුරු වෙලා තියෙන මේක විතරනේ 100න් ඔය 86 කියන එක අඩු කරාම 14යි 4ට උත්තරේ. හරි.